අන්‍යහසේ යොරබුන් කොරියන් සරන්නා YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඔයාට EPS topic විභාගය සම්බන්ධ සියලු පාඩම් දෑ රූපකොටු වගේම සියලු ව්‍යාකරණ සියලු දේවල් ඔක්කොම ඔයාට මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් bell icon එකත් click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන් විදිහට. හරි, අද අපි කතා කරන්නේ නව නිර්දේශයේ දෙවෙනි පාඩම සිංහල් යොන්පුම් කියන පාඩම තමයි අපි කතා කරන්නේ. සිංහල් යොන්පුම් ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය වෙන භාණ්ඩ පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. ඒකේ අපි පහළට යන් රූපකොටු ඕහි එක සම්බන්ධව කතා කරමු. ඕහි එක සම්බන්ධව තියෙනවා සමුශිල් මුල්ගොන්. ඒ කියන්නේ කාර්යාල භාණ්ඩ. සමුශිල් කියන්නේ කාර්යාලය, මුල්ගොන් කියන්නේ බඩු භාණ්ඩ. එතකොට සමුශිල් මුල්ගොන් කියන්නේ කාර්යාල භාණ්ඩ. හරි, සමුශිල් මුල්ගොන් කාර්යාල භාණ්ඩ ඊට පහතින් දීලා තියෙනවා රූපකොටු හතරක් මේ ස්ථාන පෙන්නලා වගේ. අපි එකත් බලමු zoom කරලා. පළවෙනි රූපෙන් අපිට තියෙනවා ඉගොත් කියලා. ඉගොත් කියන්නේ මේක. ඉගොත් කියන්නේ මේක. කොරියානු භාෂාවෙන් මේක කියන්න මේ අපිට කියනවා ඉගොත් කියලා කොරියානු භාෂාවෙන්. එතකොට මේ දෙවෙනි රූපේ බලමු. දෙවෙනි රූපේ තියෙනවා චොගොත්. මේ පිරිවිලා මේක ඉන්නවා අර ඈත තියෙන දේක් පෙන්නනවා. බලන්න එතකොට මේ තියෙනවා චොගොත්. චොගොත් කියන්නේ අතන. අතනට කොරියානු භාෂාවෙන් අපි කියනවා චොගොත් කියලා. ඒ වගේම මේ තුන්වෙනි රූපේ. තුන්වෙනි රූපේ අපි බලමු. මේ මෙතන තියෙනවා කගොත්. කගොත් කියන්නේ ඒක. අපි කොරියානු භාෂාවෙන් ඒක කියනවා කගොත්. ඒ වගේම හතරවෙනි රූපේ. ඒකේ තියෙන්නේ මේ ළමයෙක් ඉන්නවා. එයාගේ ඔළුව වටේට භාණ්ඩ කිහිපයක් තියෙනවා. මෙයා කල්පනා කරනවා වගේ රූපයක් නේ තියෙන්නේ. මෙතන යටින් දීලා තියෙනවා මුවොත් සහ මෝ කියලා. ඒ කියන්නේ මොකද්ද? මුවොත් සහ මෝ කියන්නේ සාමාන්‍යවට පරණ සිලබස් එකේ මේ වචනේ පේපර් වලද හැම එකම මේ සමන්විතර අහුවෙන වචනයක්. මේ වචන දෙකක් මේක. මේ මුවොත් සහ මෝ කියන එක. ඒ කියන්නේ මොකද්ද? යා මේ කල්පනා කරනවා වගේ තියෙන්නේ. මේ එතන තියෙනවා යෝල්සි යතුරු තියෙනවා. චික පසුම්බියක් තියෙනවා. පිත් 50ක් තියෙනවා. හිජම්පුම් රූපලාවන්‍ය මේ බඩු භාණ්ඩ තියෙනවා. එතකොට මෙතන මුවොත් සහ මෝ කියන්නේ මොකද්ද කියලා. හරි, අපි පල්ලෙහාට යමු. පහළ මේ රූපකොටුව ඇතුලේ තියෙනවා භාණ්ඩ කිහිපයක්. කාර්යාලයේ සාමාන්‍යයෙන් අපි භාවිත කරන භාණ්ඩ කිහිපයක් තියෙන්නේ මේකේ. මේක යටිනුත් මේ නිල් පාට තීරුවේ දීලා තියෙනවා මේ කොරියානු භාෂාවෙන් ඒ වගේ නම් ටික. අපි බලමු. ඉස්සෙල්ලා අපි මෙන්න මේ රවුමට යමු. මේකේ අංක 1 සහ 2 බලමු අපි. මේ අංක 1කින් දාලා තියෙන්නේ මොකද්ද? පැන්සලක්. අපි පැන්සලට කොරියානු භාෂාවෙන් කියනවා මේ තියෙන්නේ යොන්පිල්. මෙන්න මේ අංක 1ට තියෙන්නේ යොන්පිල් කියනවා අපි පැන්සලට. කොරියානු භාෂාවෙන් පැන්සලට අපි කියනවා යොන්පිල් කියලා. හරි, ඒ වගේම අපි අංක 2ත් බලමු. අංක 2කින් තියෙනවා පෑනක්. පෑනට අපි කොරියානු භාෂාවෙන් කියනවා බොල් පෙන් කියලා. කොරියානු භාෂාවෙන් පෑනට අපි කියනවා මේ තියෙන්නේ බොල් පෙන්. බොල් පෙන් කියන්නේ පෑනට. ඒ වගේම අංක 3 බලමු. අංක 3. අංක 3න් අපිට තියෙනවා කතුරක්. කතුරට අපි කොරියානු භාෂාවෙන් කියනවා කවි කියලා. මේ තියෙන්නේ 3ට. මේ තියෙන තුන්වෙනි ඉලක්කමට කවි. කවි කියන්නේ අපි කතුරට. ඒ වගේම අංක 4න් තියෙනවා මේ තියෙන්නේ 4ට පේපර් කට් එකක් තියෙනවා. පේපර් කට් එකට අපි කොරියානු භාෂාවෙන් කියනවා කල් කියලා. පේපර් කට් එකට අපි කොරියානු භාෂාවෙන් කියනවා කල් කියලා. ඒ වගේම මේ ඔයාලා දන්නවා ඇති මේ පිහියටත් කල් කියලා කියනවා. ඒකත් හොඳට මතක තියන්න. ඒ වගේම අංක 5 බලමු අපි.
අංක 5ට තියෙනවා මේ ඔරලෝසුවක්. කොරියානු භාෂාවෙන් ඔරලෝසුවට අපි කියනවා සිගේ කියලා. මේ තියෙන අංක 5ට සිගේ. කොරියානු භාෂාවෙන් අපි ඔරලෝසුවට කියනවා සිගේ කියලා. ඒ වගේම අංක 6 අංක 6 බලමු අපි. මේ තියෙන්නේ අංක 6ට තියෙනවා මේ දින දර්ශනය කැලෙන්ඩර් එකක්. අපි කොරියානු භාෂාවෙන් දින දර්ශනය හෙවත් කැලෙන්ඩර් එකට අපි කියනවා තල්යොක් කියලා. මේ තියෙන අංක 6ට මේ තියෙන තල්යොක් කියනවා අපි කැලෙන්ඩර් එකට. ඒ වගේම අපි අංක 7 බලමු. 7 අපිට තියෙනවා මේ පරිගණක කම්පියුටර් එකක්. කම්පියුටර් එකට අපි කොරියානු භාෂාවෙන් කියනවා කොම්පියුටෝ. මේ තියෙන අංක 7ට අපි කොරියානු භාෂාවෙන් පරිගණකයට කියනවා එහෙම නැත්නම් කම්පියුටර් එකට අපි කියනවා කොම්පියුටෝ. අර මේ ඉංග්‍රීසි වලින් කම්පියුටර් එතකොට කොරියානු භාෂාවෙන් කොම්පියුටෝ මේ දෙක හරි ලේසි මතක තියාගන්න. ඒ වගේම අංක 8 අංක 8 රූපේ තියෙනවා ඇස් කණ්ණාඩි දෙකක්. අපි ඇස් කණ්ණාඩි දෙකට අපි මේ කොරියානු භාෂාවෙන් කියනවා අන්ග්යොන් කියලා. අන්ග්යොන් කියන්නේ ඇස් කණ්ණාඩි වලට. මේ අවු කණ්ණාඩි නෙමෙයි. අවු කණ්ණාඩි වලට කියන එක වෙනයි. මේ අන්ග්යොන් කියන්නේ ඇස් කණ්ණාඩි වලට. හරි. එතකොට අංක 9 බලමු. අංක 9න් තියෙනවා ජංගම දුරකථනය ෆෝන් එකක්. අපි ෆෝන් එකට කොරියානු භාෂාවෙන් කියනවා හෙව්දේ ෆෝන්. මේ තියෙන අංක 9ට හෙව්දේ ෆෝන් නැත්තම් අපි කියනවා හෙව්දේ චොන්හා. කොරියානු භාෂාවෙන් අපි ජංගම දුරකථනයට කියනවා හෙව්දේ ෆෝන් නැත්තම් හෙව්දේ චොන්හා. හරි. ඒ වගේම අංක 10 අපි අංක 10 බලමු. මේ තියෙන්නේ අංක 10ට තියෙනවා මේ ගණක යන්ත්‍රයක් කැල්කියුලේටර් එකක්. අපි කොරියානු භාෂාවෙන් කැල්කියුලේටර් නැත්තම් ගණක යන්ත්‍රයට අපි කියනවා කෙසංගි කියලා. මේ තියෙන අංක 10ට කෙසංගි කියන්නේ අපි කැල්කියුලේටර් එකට. ඒ වගේම අංක 11 අංක 11ට තියෙනවා මග් එකක් කෝප්පයක්. අපි කෝප්පෙට කොරියානු භාෂාවෙන් කියනවා මේ තියෙන්නේ අංක 11ට කොප්. අපි කොප් කියලා කියනවා මග් එකට. මේ අංක 11න් තියෙන්නේ. හරි. අපි පල්ලෙහාට යන්න ඕහි දෙක කතා කරන්න. හරි. දෙවෙනි පාඩමේ ඕහි දෙක සම්බන්ධව තියෙන්නේ සෙන්හල් යොම්පුම්. ඒ එදිනදා ජීවිතයේදී අවශ්‍ය වෙන භාණ්ඩ පිළිබඳව තමයි මේක දාලා තියෙන්නේ. අපි මේ රූපය ඇතුලේ බලමු. ලස්සන රූපයක් තියෙනවා. හරි. මේකෙත් එකෙන්කට බලමු අපි. ඒ වගේම අරකේ වගේම මේ අර ඉහත රූපේ තිබ්බ වගේ මේකෙත් මේ නිල් පාට කොටුවක් ඇතුලේ මේකේ මේ වචනවල මේක දාලා තියෙනවා. අය බලමු අංක 1ට තියෙන්නේ මොකද්ද මේ ටිෂු පේපර්ස්. චිප්දරි ඔයාලට මතක ඇති මේ පරණ සිලබස් එකේ මේ අර ගැටක විදීම ඒකට අර යද්දි අරයි යන්නේ. මේ තියෙන්නේ හෙව්ජි ටිෂු පේපර්ස්. හරි. එතකොට අංක 1ට තියෙන්නේ මේ තියෙන්නේ টয়ලට් පේපර් නැත්තම් ටිෂු පේපර්. හෙව්ජි කියන්නේ টয়ලට් පේපර් නැත්තම් ටිෂු පේපර්ස් වලට. හරිනේ. මේ අංකකෙන් බලාගත්තනේ. ඒ වගේම අංක 2 අංක 2ට තියෙනවා මේ තියෙන්නේ කජොක් සජින් පවුලේ පින්තූරයක්. එතකොට අංක 2ට මේ තියෙන්නේ කජොක් සජින්. කජොක් සජින් කියන්නේ පවුලේ පින්තූරය. ඒ වගේම අංක 3ට තියෙනවා මේ මොකක්ද තියෙන්නේ. ඔයාලා විදේශගත වෙද්දී ඔයාලට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේක. පාස්පෝර්ට් එක. පාස්පෝර්ට් එකට අපි කොරියානු භාෂාවෙන් කියනවා මේ තියෙන තුන්වෙනි එකට යොග්වාන්. යොග්වාන් කියනවා අපි පාස්පෝර්ට් එකට. ඒ වගේම අංක 4 අංක 4ට තියෙනවා මේ තියෙන්නේ පර්ස් එකක් මුදල් පසුම්බියක්. අපි මුදල් පසුම්බියට කොරියානු භාෂාවෙන් කියනවා අංක 4 දාලා තියෙනවා මෙතින් චිගප්. චිගප් කියන්නේ මුදල් පසුම්බිය. ඒ වගේම අංක 5 අංක 5ට මේ තියෙන්නේ කී එකක් තියෙනවා යතුරක්. යතුරට අපි කොරියානු භාෂාවෙන් කියනවා යොල්සි කියලා. යොල්සි කියන්නේ කී එකට එහෙම නැත්නම් යතුර.
ඒ වගේම අංක 6 අංක 6ට තියෙනවා මෙතින් බෑග් එකක් තියෙනවා. බෑග් එකට අපි කොරියානු භාෂාවෙන් කියන මෙතින් කබන්. කබන් කියන්නේ බෑග් එකට. මේ අංක 6න් තියෙන්නේ කබන්. කබන් කියනවා අපි බෑග් එකට. ඒ වගේම අංක 7න් අංක 4 තියෙනවා මෙතන කුඩයක්. කුඩයට අපි කොරියානු භාෂාවෙන් කියනවා උසන් කියලා. ඉතින් අංක 4ට උසන් කියනවා අපි කුඩයට. ඒ වගේම අංක 8 මේ තියෙන අංක 8ට මෙතින් රූපලාවන්‍ය භාණ්ඩ හජංපුන්. අංක 8න් තියෙනවා අපි රූපලාවන්‍ය භාණ්ඩ වලට කියනවා හජංපුන් කියලා. හජංපුන් කියන්නේ රූපලාවන්‍ය භාණ්ඩ. ඒ වගේම අංක 9 අංක 9න් අපිට තියෙනවා මෙතින් ග්ලාස් එකක් තියෙනවා වීදුරු මූණෙන් බලන කණ්ණාඩියක්. අපි අරගේ අර ඇස් කණ්ණාඩි වලට කිව්වේ අන්ග්යොන් කියලානේ. අන්ග්යොන්. ඒ වගේම මේ කණ්ණාඩියට අපි කියනවා කෝල් කියලා. මිර එක මෙතින් කෝල්. කෝල් කියන්නේ ඔය කණ්ණාඩියට. අපි අර ඉහෙත කතා කරේ ඇස් කණ්ණාඩි. ඇස් කණ්ණාඩි වලට තමයි අන්ග්යොන් කියලා කියන්නේ. මේ කෝල් මේ නමෙන් තියෙන කෝල් කියලා කියන්නේ මෙන්න මේ කණ්ණාඩියට. මේ අංක 9 තියෙන මේ කණ්ණාඩිය. ඔය කබඩ් වල එහෙම තියෙන කණ්ණාඩි තියෙන. අපි ඒ කණ්ණාඩියට කියනවා කෝල් කියලා. ඒ වගේම අංක 10න් තියෙනවා පණාවක්. පණාවට අපි කොරියානු භාෂාවෙන් කියනවා මෙතින් 10 වෙනි පිත් කියලා. පිත් කියනවා පණාවට. ඒ වගේම අංක 11න් තියෙනවා මෙතින් කොට්ටයක් තියෙනවා. කොට්ටෙට අපි කියනවා කොරියානු භාෂාවෙන් පෙගේ කියලා. පෙගේ කියනවා අපි කොට්ටෙට. ඒ වගේම අංක 12න් තියෙනවා මේ ඇඳ ඇතිරිල්ල. බෙඩ්ෂීට් එකක් වගේ. අපි ඒකට කියනවා ඉබුල් කියලා. අංක 12න් තියෙනවා ඇඳ ඇතිරිල්ල. ඒකට අපි කියනවා ඉබුල් කියලා. හරි. අපිට ඔහි 1 සහ ඔහි 2 සම්බන්ධ වචන රූප ඔච්චරයි දෙන්නේ කතා කරන්න. අපි දැනට මේ පාඩම් මාලාවේ සියලු පාඩමකම රූප කොටු සම්බන්ධව තමයි කතා කරන්නේ. එතනින් එහාට ඊට පස්සේ ව්‍යාකරණ ඒ වගේම මේ ඇතුලේ තියෙන ප්‍රශ්න ඊට පස්සේ එතනින් එහාට සංස්කෘතිය පැත්ත දේවල් ඒවා ඉදිරියට අපි කතා කරනවා. ඔයාලා සල්ලි නැති කෙනෙක්ට හරි ඉගෙන ගන්න පුළුවන් විදිහට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලා හැමෝම පුළුවන් තරම් ෂෙයා කරලා එතකොට යාලට මේ වීඩියෝ එකට අක් ගාලා බලන්න පුළුවන්. හැමෝටම පේනවා. එහෙනම් අපි තුන්වෙනි පාඩමේ ඕහි 1 සහ ඕහි 2 සම්බන්ධ රූප කොටු තුලින් හමු වෙමු. එහෙනම් හැමෝටම අන්‍යෝන්‍යසයෝ